විශේෂයෙන්ම අද දවස අපිට බටුවත්ත සහ අවට ප්‍රදේශවාසීන්ට සුවිශේෂී දිනයක්. මොකද කාලයක් තිස්සේ අපි හැමෝම අපේක්ෂා කළ බටුවත්ත ගම සුන්දර ප්‍රදේශයක් බවට පත්කර ගැනීම සඳහා මුල පිරුව නිසා. ඉතින් ඒ අනුව අපි හිට පිබිදෙන බටුවත්ත පුරවරය යන සංකල්පය තුළ බටුවත්ත දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඒ වගේම බටුවත්ත වල්පොල නාරංගොඩ පාලුව සහ පොල්පිටිමුකලාන ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සහ ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව බටුවත්ත පන්සලේ නායක හාමුදුරුවන් සහ පල්ලියේ පූජකතුමාගේ පූර්ණ අනුශාසකත්වය මත රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ මැදිහත් වීමෙන් මේ කටයුතු ඉතාමත් හොඳින් අද ආරම්භ කිරීමට අපි මුල පිරුවා. දැන් මේ ඔබ දකින්නේ ඒ සඳහා දියත් කළ ශ්‍රමදානයේ වීඩියෝ දර්ශනයි. දුම්රිය ස්ථානය සංවර්ධනය කිරීමේ වැඩසටහන තමයි අපි අද ආරම්භ කරේ. ඒකට ගම්වාසීන් හැටියට උන්ගේ ශ්‍රමය විලාප වේදන් කරලා මේ අවස්ථාවට කැප වෙලා වැඩ කරනවා. අපි ඉදිරියේදී සැලසුම් කරලා තියෙන විදිහට බටුවත්ත ස්ටේෂන් එකෙන් පටන් අරගෙන නගරය සංවර්ධනය කිරීම, නගරය ලස්සන කිරීමේ වැඩපිළිවෙල තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය, ඒ වගේම ඒ කැපවීම තුළ අපි මේක ලොකු සංවර්ධන වැඩක් විදිහටත් ලස්සන නගරයක් විදිහටත් ඉදිරියට වැඩ කටයුතු කරන්න තමයි මූලාරම්භය හැටියට අපි මේ අද දින මේ පා තැබුවේ. ඒකට ප්‍රජාවගේ විශේෂයෙන්ම වට ප්‍රජාවගේ බටුවත්ත නාරංගොඩ පාලුව වල්පොල පොල්පිටිමුකලාන වැනි ප්‍රදේශවල අපේ දුම්රිය ස්ථානයේ භාවිතා නොකරන සියලුම ප්‍රජාව මේ ස්ථානයට ඇවිල්ලා මේ සහයෝගය ලබා දෙනවා. ඒකට අපි අද අධිජාලමක් විදිහට තමයි මේක පටන් ගැනීම කරන්නේ. ඉතින් අපි මේක අවසානයේ දක්වාම මේ එකතු වීම, බැඳීම ඉස්සරහට අරගෙන යන්න අපි හිතමු. ආරක්ෂාව. ඔව් ඒකේදී දෙන්නට අපි ආරක්ෂාවට මේ ධර්ම දාගන්න. ගමේ දෙනකට තාවකාලික ආරක්ෂාවක් විදිහට මම කියන්නේ ඒකේ ඒක ෆොටෝ ටික අපිට පුළුවන් වුණා හන්ද පස්සා ගන්න පුළුවන්. නෑ මහත්තයා එහෙම ප්‍රශ්නයක් වුණොත් මගේ තව දෙන්නේ ටික කරගෙන මට ආනයක් තියෙනවා. මම නෝරිය අදම දාන්න. බලන්න තෙල් හදන්න අර තෙල් හදාගන්න දෙයක්. විශේෂයෙන්ම අද දවස අපිට බටුවත්ත ප්‍රදේශ සුවිශේෂී දවසක්. මොකද කාලයක් තිස්සේ අපි හැමෝම අපේක්ෂා කරන දෙයක් තමයි අපේ ගම සුන්දර ප්‍රදේශයක් බවට පත් කර ගැනීම. ඉතින් ඒ අනුව අපි හෙට විවිධන පුරවරේ බටුවත්ත යන සංකල්පය තුළ අපි දුම්රිය ස්ථාන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත් ඒ වගේම බටුවත්ත වල්පොල නාරංගොඩ පාලුව පොල්පිටිමුකලාන කියන අපේ ප්‍රජා සහභාගීත්වයක් ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව එකතු වෙලා අපේ ගමේ බටුවත්ත අපේ පන්සලේ නායක හාමුදුරන් වහන්සේගෙත් ඒ වගේම අපේ පල්ලි පූජකතුමාගෙත්
පූර්ණ අනුශාසකත්වයේ මත ඒ වගේම අපි රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ මැදිහත් වීමත් එක්ක අනුශාසනා මත මේ කටයුතු ඉතාමත් හොඳින් අද ආරම්භ කිරීමට අපි මුල පිරුවා. ඇත්තටම ගොඩක් සතුටුයි බටුවත්තේ ගම සංවර්ධනය කිරීමට මොනතරම් උනන්දුවක් කැපවීමක් අපේ මේ ගම් ප්‍රදේශවාසීන් තුළ තියෙනවද කියන කාරණාද මෙහි ආරම්භක ශ්‍රම කටයුත්තේදී දක්වන සහයෝගය තුලින් පැහැදිලි. අද ආරම්භක අවස්ථාවේ විශාල පිරිසක් මේ සඳහා උනන්දුවෙන් කැපවීමෙන් මේ සඳහා දායක වෙනවා. ඒ නිසා අපිට හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. මොකද චීන මහා ප්‍රාකාරයට හැදුවේ මිනිසුන්ගේ ශ්‍රමයෙන් පෘථිවියේ ඉඳන් හඳට ගියත් පෘථිවියේ තියෙන වස්තුන් අතර පේන එකම දේ තමයි චීන මහා ප්‍රාකාරය. ඒතර එවැනි දෙයක් හැදුවේ මිනිස් ශ්‍රමයෙන් නම් බටුවත්තේ අපිට නාරංගොඩ පාළුව අපි පොල්පිටි මුකරන අපි වල්පොල අපි සහෝදරත් එක්ක තුනොත් මේ කටයුත්තට ඉතාමත්ම අපිට පහසුවෙන් මේ කටයුතු කරගන්න පුළුවන් ලැබෙනවා කියන්නේ ඉතා පැහැදිලි. ඒ නිසා අපි සහෝදරත්වයෙන් සියලු දෙනා අත්වල බැඳගෙන පක්ෂපාත ભેදකින් තොරව සියලු දෙනාම එකතු වෙලා මේ කටයුත්ත කරමු. නියත වශයෙන්ම බටුවත්ත පුරවරයේ ජයල ආසනිතා ලස්සනම ගමක් බවට පුරවරය බවට පත් වෙනවා. අපි එකවම් කටයුතු කරමු කියන ආරාධනය මම හැමෝටම කරනවා. හැමෝටම ස්තුතියි. එයා ඉව දෙන්න හැදුවා මං ඉව ගත්තේ ස්ටේෂන් 100ක් වැඩිදියුණු කිරීමේ ප්‍රතිසංස්කරණය කිරීමේ නව රජයේ වැඩ පිළිවෙල යටතේ බටුවත්ත ස්ටේෂන් එක දුම්රිය ස්ථානයේ අලංකාර කිරීම සහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු වල පළවෙනි පියවර වශයෙන් ගාමිණී මාවතට යාබදව තියෙන පැතිරෙන්න සකස් කිරීම සමුදායයන්ගේ පළවෙනි අධිරාජ්‍ය කටයුතු සමුදායයක් වන පිළිසිදු කිරීම ඒත් එක්කම මේ ස්ටේෂන් එකේ අඩුපාඩු සියල්ලම ගම්වාසීන්ගේ සහයෝගය සහ රජයේ සහ විශේෂයෙන් ප්‍රජාල ප්‍රාදේශ සභාවේ සහයෝගය ඇතුව ඉදි කරන්න සහ සියලු කටයුතු ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අවුවට ගම්වල පොල්පිටි මූකලාන වල්පොල සහ නාරංගොඩ පාළුව කියන ප්‍රදේශවල ඉන්න අපේ මන්ත්‍රීවරු සහ ඒ ගම්වාසීන් මේකට දායක වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මම හිතන්නේ ලංකාවේ තියෙන හොඳම ලස්සනම ස්ටේෂන් එක දුම්රිය ස්ථානයේ බවට බටුවත්ත දුම්රිය ස්ථානයේ පත් කරන්න. ඒ සම්බන්ධ සහයෝගය දක්වන ගම්වාසී සියලු දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි.
සන්තෝෂමත් මේ දවසක් ඇත්තටම අද දවස කියන්නේ ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක අපි ඒකාබද්ධ වෙලා අපේ මහ ජනතාවත් අපේ MPP සමාජීය සීල ගුණ එක්ක වෙලා ඇත්තටම මේ කරන ව්‍යාපාර ඉතාමත් අපි සාර්ථකව ඒ වගේම කියන්නේ ඇත්තටම අපි මේ ස්ටේෂන් එක විතරක් නෙවෙයි ගම වැත්තොත් පාර පැති බැම්මවල් පොළ මේ ආදී සියලු දේවල් මේ නගර නිර්මාණය තුළ ඇතුළත් වෙනවා. ඒ සියලුම දායකත්වයට අපේ මහ ජනතාවල සපයලා. ඒ වගේම ඉතාමත්ම දර්ශනීය මේ ස්ටේෂන් එකක් මේක ඇත්තටම එක දිගට පේන ස්ටේෂන් තුනක්. ඔයක්වත් නෑ මේ ලංකාවේ. එක දිගට පේන ස්ටේෂන් තුනක්. ඉතින් ඒකම අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා අපි මේ මන්ත්‍රී මණ්ඩලයත් එක්ක සහයෝගය කටයුතු කරන්න. අපිට මේක ශීඝ්‍රගාමී දුම්රිය මෙතන නවත්තන්න අපිට යම් කිසි වැඩ පිළිවෙලක් අපි දියත් කරන්න ඕනේ. ඒ දියත් කළා අපේ ගම්වාසීන්ගේ අවශ්‍ය පහසුකම් ටික අපි සැලසලා දෙන්න ඕනේ. හොඳයි. සාර්ථකයි. බටුවත්ත දුම්රිය ස්ථානයේ සිදුවන විශේෂ වැඩසටහන පිළිබඳව රජයේ නිලධාරියෙක් විදිහට ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මත් නිසාද දීර්ඝ කාලීනව පැවති අඩුපාඩුවක් සපුරාලමින් දේශපාලන අධිකාරිය රජයේ නිලධාරීන් එකම ගමේ ජනතාව සියලුම ආයතන එකතු වෙලා අද දිනේ උත්සවාකාරයෙන් පටන් ගත්ත පැතිබැම්ම ඉදිකිරීම බටුවත්ත දුම්රියපලේ ප්‍රධාන පාරට මායිම්ව පවතින අඩුපාඩුවක්ව පැවති පැතිබැම්ම ඉදිකිරීම අද දිනේදී ආරම්භ වෙනවා. ඉතින් ඒක බොහොම සතුටට කාරණයක්. දිගින් දිගටම පැවති අඩුපාඩුවක් විශේෂයෙන්ම රට පුරාම දුම්රිය ස්ථාන නවීකරණයේදී ලස්සන දුම්රිය නැවතුම්පලක් ලබා ගැනීමේ වැඩසටහනේදී අපේ බටුවත්ත පුරවරයාත් තෝරා ගැනීම පිළිබඳව අපි ගමේ ජනතාව ප්‍රදේශවාසීන් විදිහට ඉතාමත්ම සන්තෝෂවන්ත වෙනවා. ඉතින් ස්තුතිවන්ත වෙනවා මෙය දේශපාලනික වශයෙන් ඉදිරියට ගෙනියමින් මේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සම්බන්ධ වන ජායල ප්‍රදේශයේ මන්ත්‍රීතුමා ඒකම බටුවත්ත ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාට දේශපාලන වශයෙන් සහ ඒ සඳහා කැපවුණු ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ විවිධ සමිති සමාගම් වල නිලතර දරන මහතු මහත්මීන් ඒකම
නිලධාරීන් ඒකම ගමේ සුබ පැතුම් එකතු කරන ගමේ ජනතාව සියලුම දෙනා එකතු වෙලා පවත්වන මෙම වැඩසටහන ඉතාමත්ම සාර්ථකව අවසන් වෙන්නයි කියලා අපි කණ්ඩායමක් විදිහට ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේහිදී අලුත් විදිහකට ව්‍යාපෘතියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව ඒකෙන් තාක්ෂණික සහයෝගය ඒ වගේම ද්‍රව්‍ය ඒකම ගමේ ජනතාවගෙන් විවිධ අමුද්‍රව්‍ය ලබාගෙන සාමූහික ප්‍රයත්නයක් විදිහට මෙම පැතිබැම්ම ඉදිවෙන බවක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් මේක මුළු රටටම විශේෂ ආදර්ශයක් දෙමින් සිදුවන ව්‍යාපෘතියක් වේයයි මගේ පෞද්ගලික හැඟීමයි. ඉතින් මෙය වඩා සාර්ථකව සුබදායී ලෙස අවසන් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඒ සැප සියලුම සම්පත් මේ සඳහා යොමු වී ඉතා කඩිනමින් රටේ හොඳ දර්ශනීය නැවතුම්පලක් විදිහට දුම්රිය නැවතුම්පලක් විදිහට බටුවත්ත බිහි වේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව බටුවත්ත නාරංගවඩ පාළුව පොල්පිටි මුගලාන වනපොල ප්‍රදේශවාසීන් එකතු වෙලා දුම්රිය ස්ථානයේ දෙවනි වේදිකාවේ පැතිබැම්ම වඩාත් සාර්ථකව සකස් කරන්න ඒක වැඩකටතු නිමක් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම සන්තෝෂයෙන් වචන දෙක තුනක් මේ අවස්ථාවේදී කතා කරන්න අවස්ථාව ලැබීම ගැන බොහොම සතුටුයි. අද අති විශාල අති දැවැන්ත මෙහෙවරක ආරම්භයේ දිනය අද දිනය හරි සාර්ථකයි. මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ මොකද්ද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. එනම් රටක් පොහොසත් වෙන්න මූල්‍යමය ප්‍රතිපාදන පමණක් නෙවෙයි සම්පත් භෞතික සම්පත් ආඩ්‍ය වීමත් රටක පොහොසත් රටක ලක්ෂණයක්. එහෙනම් සම්පතක් තමයි පොදු ප්‍රවාහන සේවයේ බටුවත්ත දුම්රිය ස්ථානය. නවීකරණය කරලා සංරක්ෂණය කරලා රැක ගැනීම ගමේ ප්‍රජාව හැටියට අපේ ලොකු වගකීමක් සහ අයිතියක්. ළඟට ලස්සන ජීවිතයක්. ගම දුම්රිය ස්ථානය ලස්සන වෙනකොට ගම ලස්සන වෙලා ඉවරයි, රට ලස්සන වෙලා ඉවරයි. ඒ නිසා මුල්‍ය දැක්ම ඔන්න ඔය කරුණු දෙක පමණයි. ඒ කරුණු දෙක මත පදනම් කරගත්ත අති දවන්ත ගමට වටපිටාවට හිතකර ව්‍යාපෘතියක් තමයි අද මේ ආරම්භ කරන්න මූලික පියවර හැටියට අද ලබලා තියෙන්නේ. ඒ නිසා හැම දිනාගෙම එකමුතුකම දායකත්වය සියල්ල එකතු වුණොත් ඒක තමයි ශක්තිය. වටුකුරුළු කතාව හිතාගන්න අපි එකතු වෙමු, ශක්තිය ගොඩනගමු, ගම හදමු, රට හදමු, ජය වේවා.